මේ විශ්ව ධාතුව විනිවිද අපරගත්තා වූ ඒ අප තථාගත සම්මා සම්බුදු අමාමෑණි බුදුන් වහන්සේගේ විමුක්ති ඥාන සීල සමාධි ප්‍රඥා යන බුද්ධ ඥාන සා මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. කාරුණික පින්වතුනි, අප තථාගත සම්මා සම්බුදු අමාමෑණි බුදුන් වහන්සේ අපට දේශනා කර වදාහරලා පෙන්නනවා මේ අනිත්‍ය ප්‍රසංයුක්ත ගාථාව තුළින් මේ උතුම් නිර්වාණය සාක්ෂාත් කරන්නේ කොහොමද කියන කාරණා. මේ අනිත්‍යවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං උපසම්මෝසුකෝ කියන මේ ගාථාව අවමංගල්‍ය ගෙදරකදී ඒ අවසාන කටයුතු කරන මොහොතේ දේශනා කර මේ ගාථාව දේශනා කරන්නේ මැරිච්ච කෙනාට සුගතිගාමි වෙන්න නෙමෙයි. මැරිච්ච කෙනාට සුගතිගාමි වෙන්න බෑ. මේ ගාථාව දේශනා කරා කියලා. මේ ගාථාව දේශනා කර වදාහලා පෙන්වන්නේ පංච පාදානස්කන්ධයේ තියෙන ආදීනව ගැන. ඒ පංච පාදානස්කන්ධයේ ආදීනව මිහි පිට තාම ජීවතුන් අතර ඉන්න අයට යථාර්ථය අවබෝධ කරගෙන උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්නයි මේ ගාථාව දේශනා කර වදාළා. අන්න ඒක අපි තේරුම් ගන්න. එහෙම නැත්නම් මැරිච්ච කෙනා සුගතිගාමීව උපද්දන්නවත් එයාට මේ ගාථාව කියලා පින් අනුමෝදන් කරන්නවත් එහෙම කරන්න බෑ. මේ ගාථාවේ යථා අර්ථය තේරුම් ගන්න තියෙන්නේ මෙහි පිට ඉන්න ජීවත් වෙලා ඉන්න අයට. මේ ගාථා රත්නේ තේරුම් තමයි මේ අසකරණාසේ දිවකය මනස ආයතන 6. අපි කරන්නා වූ මේ රාග දේශ මොහ කියන කරුණු කාරණා එක්ක තෘෂ්ණාව ඇති කරගෙන මමත්වයෙන් කරන්නා වූ අකුසල් ධර්ම නිසා නැවත භවයක් සැකසෙනවා. ඒ භවයේ නවත්ත ගන්නෙ කොහොමද කියන එක තමයි මේකෙන් මේ පැහැදිලි කරලා තියෙන්නේ. අනිත්‍යවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhati තේසං උපසමෝසුකෝ. මේ ශරීරය නිච්ච නෑ කියන එකයි කියන්නේ. මේ වත කියන්නේ ශරීරයට. මේක නිච්ච නෑ. මේ ගතයි සිතයි එකතු වෙලා සැදුනා වූ මේ වත තමයි බුදුන් වහන්සේ අපිට බග කරලා බලන්න කිව්වේ. තෝ කරලා බලන්නේ කොටස් වශයෙන් බලන්න කිව්වේ. මේ භගවතෝ මේ භගවත කරලා බලන්න කොටස් වශයෙන් කුණප කොටස් 32ක් වශයෙන් මේක අපිට යථාර්ථය අවබෝධ කරගන්න කිව්වා. ඒ විදිහට බලලා. මෙතන පුද්ගලයෙක් සත්වෙක් නෑ කියන කාරණාව දකින්න කියලා කිව්වා. අපි ඒක තමයි තේරුම් ගන්න. එහෙනම් මේ අනිත්‍යවත සංඛාරා කියන්නේ මේ නිත්‍ය නැති වතක් අපිට සැදුනා මේ සංඛාර නිසා. සසරේ කරගෙන එන සංඛාර නිසා. නැවතත් අපි මොකද කරන්නේ? සංඛාර කරනවා මෙතනත්. මෙතනත් සංඛාර කරනවා. සංඛාර කියන්නේ මොනවද? සංඛාර කියන්නේ අපි කරන මේ මොහොතේ කරන ක්‍රියාව කියන වචනෙන් සිද්ධ වෙන්නා වූ මේ අකුසල් ධර්මය, කුසල් ධර්මය. මේ දෙකම සංඛාර වෙනවා. අපි තේරෙන්නේ මේ හොඳ නරක කියලා නෑ. හොඳයි නරකයි දෙකම සංඛාර තමයි. අපි ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි ඉස්සෙල්ලාම නරක දේ අයින් කරගෙන ඉන්න එපයි. ධර්මතාවය අවබෝධ කරගන්න. නැත්තම් කර්ම හැදෙනවානේ. ඒ නිසා මේක තේරුම් ගන්න ඕන. මොකද්ද මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කියන කාරණාව. පින්වතුනි, මේ වත බග කරලා බලන්න කියා දුන්න අප තථාගතයන් වහන්සේ තමයි උත්තමයන් වහන්සේ තමයි අපගේ භගවත් වූ අරහත් වූ සම්මා සම්බුදු අමාමෑණි බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ කියනවා. භාග්‍යතුන් වහන්සේ කියලා අපි කියනවා. ඒ අපේ තථාගතයන් වහන්සේට මේ වත බග කරලා බලන්න අපට පෙන්වා දුන් කියා දුන් අපේ තථාගතයන් වහන්සේට. භාග්‍යවතුන් වහන්සේ කියනවා. අපි මේක තේරුම් ගන්න. මේ ශරීරය නිත්‍ය නෑ කියලා තමයි පින්වතුනි කියන්නේ. මේ ශරීරය නිත්‍ය නෑ. අනිත්‍යවත සංඛාරා සංනැමිති අකුසල ධර්මය 3 හේතු කරගෙන කටයුතු කරලා ඒ හේතු වලට සැකසුණු වත තමයි මේ. ඒ වත නැවතත් මොකද වෙන්නේ? මේ පඨවි ආපෝ තේජෝ කියන වායෝ කියන මේ හතර මහ භූත වලටම එකතු වෙලා මේ මහ පොළොවටම මරණයෙන් පස්සේ මොකද වෙන්නේ? අයිති වෙනවා. මේකට පස්සෙලා යනවා. එහෙනම් මේක මේ සතර මහා ධාතුවට, ඒ භූත වලට, සතර මහා භූත වලට අයිති දෙයක්.
මේ පංචස්කන්ධ. ඉතින් අපි මේක නඩත්තු කරන්න හදනවා. මේකෙන් අපි එක එක දේවල් හොයනවා. අපි මේකෙන් එක එක දේවල් විඳින්න හදනවා. මේක අපිට එහෙම කරලා මේ සසර දුකෙන් එතර වෙන්න බෑ. අසකරණාසේ දිවකය මනස ආයතේ වින්දනය කරමින් පිනවන්න යාමින් එතර තෘෂ්ණාව ඇති කරගනිමින් රාග දේශ මොහ ඇති කරමින් මේ ගමන අපිට නිම කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ අපි ඒක තේරුම් ගන්න ඕන. අන්න ඒ කටයුත්ත තමයි මේ බුදුන් වහන්සේ මේකේ පැහැදිලි කරලා පෙන්නලා තියෙන්නේ. එහෙමනම් පින්වතුනි මේ තේරුම් ගන්න ඕන මොකද්ද මෙතන වෙන්නේ කියලා. උපාද වය ධම්මිනෝ. උපාද වය ධම්මිනෝ. ඉපදෙන සියල්ලම නැති වෙලා යනවා. කොහොමද නැතිලා යන්නේ? අපි ඉපදිච්ච මොහොතේ ඉඳන් මොකද වෙන්නේ? මැරෙන්න යන්නේ මේ. අපි නිසා මේ මරණය ගැන කතා කරන්න බය වෙන්න ඕනේ නැහැ. ඉපදින මොහොතේ ඉඳන් මරණයට තමයි මොහොතේ මොහොතේ සෙනෙන් සෙනෙ ලඟ වෙන්නේ. නේද? උපාද වය ධම්මිනෝ. ඒක තමයි ධර්මතාවය. ඉපදින සෑම දෙයක්ම බෑ වෙලා යනවා. ඒක තියෙන්නේ නැහැ. පවත්වන්න බෑ. පවත්තිතං අපවත්තිතං. මේ පැවැත්ම කියන එක අපිට තියෙන්නේ නවත්ත ගන්න. එහෙම නැත්නම් අපිට තමයි දුක් විඳින්න වෙන්නේ. එහෙනම් මේ සියල්ල නැති වෙලා යනවා. ඒක තමයි ධර්මතාවය කියන්නේ. ධර්මතාවය කියන්නේ ඕක තමයි. අපි මේ ධර්මතාවයට මෝන දෙන්න ඕනේ. ඒ ධර්මතාවය අවබෝධ කරගන්න ඕන. උප්පජ්ජිත්වා නිරුද්ධಂತಿ. අපි සංකාර කරලා සැකසූ මේ සියල්ලම මේ සියලු දේ නිරුද්ධಂತಿ. නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට. මේකට හේතු උනේ මොකද්ද? මේකට හේතු උනේ තේසං උපසමෝසුකෝ. අනිත්‍යව සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං උපසමෝසුකෝ. තේසං කියන්නේ තුනයි. අකුසල මූල ධර්ම රාග දේශ මෝහ තුල ක්‍රියා කරලා අපි හදාගත්තා වූ කර්ම බීජ සංඛාර කියනවා. අපි ඒක තේරුම් ගන්නවා. අපි මේකේ නැති සුඛයක් නැති වින්දනයක් විඳින්න ගිහිල්ලා තෘෂ්ණාව ඇති කරගෙන ඒ ඔස්සේ හඹාගෙන ගිහිල්ලා අපි නොදන්නා හේන් මොකද උනේ? අපි භවය සකසනවා. මේ උරුමුනේ කොහොමද? මේ රාග දේශ මොහ තුල මේ තේසං උපසමෝසුකෝ කියන කාරණාව නේ. තේසං රාග දේශ මොහ උපසමෝසුකෝ මේ සුඛ වින්දනේ විඳින්න ගිහිල්ලා මේක උනේ කොහොමද? මේ අස කන නාසය දිවකය මනස ආයතන හය පිනවන්න යාමේ. මේ රාග දේශ මොහ කියන කාරණාව මේ තෘෂ්ණාව කියන මේ තණ්හාව එතකොට තෘෂ්ණාව තණ්හා කියන දෙකම එකයි. උනේ කොහොමද? අස කන නාසය දිවකය මනස ආයතන මේ පිටවන්න යාමේ. අපි මෙන්න මේක තේරුම් ගන්න ඕන. නෝක තමයි ඊටම සරලව අනිත්‍යවද සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං උපසමෝසුකෝ කියන්නේ. අනිත්‍යව සංඛාරා මේ නිත්‍ය නැති වතක් සංඛාර කරලා හදාගෙන ඒ තුල අපි රෝධ කරනවා. රෝධ කරනකොට සංඛාර තමයි හැදෙන්නේ. අපි ඒක තේරුම් ගන්නවා. උපාද වය ධම්මිනෝ ඇති වුණු ලේඳම්ම නැති වෙලා යනවා. ඇති වෙල ඉඳෙන්දම්ම නැති වෙලා යනවා. උපන්න මොහොතේ ඉඳන්ම මොකද වෙන්නේ? මරණයට තමයි අපි යන්නේ. නැති වෙනවා එක තමයි වෙන්නේ. කිසිම දෙයක් තියෙන්නේ. අතුලාන්තයක් නැති වෙනවා. මේ මිහි අපිට පේන මේ රූපයත් නැති වෙනවා. අපි ඒක තමයි ජාති දරා ව්‍යාධි මරණ කියන්නේ. ඕක සිද්ධ වෙන්නේ නැහැ නිසයි. පැවැත්මක් නැහැ. ඉපදුන මොහොතේ තමයි මරණයට තමයි අපි යන්නේ. ජරා, ජාති දරා ව්‍යාධි මරණ කියන ඔය කරුණු හතර උඩ. ඒ තුල තමයි දුක වේදනාව සුඛ වේදනාව කිය අපි විඳින්නේ. කර්මානුරූපව කරන්නා වූ හේතු වල අනුව හැකැසෙන්නා වූ කර්මය. අපි ඕක තේරුම් ගන්න ඕන. uppajjitva niruddhanti මේ ඉපදුන සියල්ල නැතිවීම ධර්මතාවයක්. ඒ නවත්තන්න අපිට කිසිසේත්ම බෑ. ඒ නවත්තන්න අපිට කිසිසේත්ම බෑ. ඒකයි මේ බුදුන් වහන්සේ දේශනා කර පදාලන්නේ. තේසං උපසමෝසුකෝ රාග දේශ මොව මූලික කරගෙන අසකරණාසේ දිවකය මනස ආයතන හැම පිනවන්න යාමේදී අපිට ඒ විඳින්න යාමේදී මමත්වයෙන් ගැනීමෙන් පිනවන්න ගිහින් උරුම කරගන්නේ මෙන්න මේ ටික තමයි. මේක තමයි මේ ගාථාවේ තේරුම. එතකොට මේ ගාථාව දේශනා කරලා දාලන්නේ මේ මැරිච්ච කෙනාට නෙමෙයි. ඉන්න අයට. ඉන්න අය මේක තේරුම් අරන් පින්වතුනි උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරන්න පෙර දරන්න ඕන. මේක ධර්මතාවයක්.
මටත් වෙන්නේ මේ ටිකම තමයි. මීට වඩා වෙන දෙයක් මට වෙන්නේ නැහැ. මේක එහෙනම් වෙනස් කරගන්න වෙන්නේ Tamanටම තමයි. Taman තමයි මේක තේරුම් ගන්න ඕනේ. මේක මැරිච්ච කෙනාට පින් අනුමෝදන් කරන එකක්වත් මැරිච්ච කෙනාට සුගතිගාමි කරවන එකක්වත් නෙමෙයි. මේ පිට තාම ජීවත් වෙලා ඉන්න අයට මේක දේශනා කරන්නේ මේක යථාර්ථය අවබෝධ කරගන්න මේ පංච පාදානස්කන්ධයේ යථා අර්ථය අවබෝධ උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න වෙරදරන්ට. මේකේ යථාර්ථය තේරුම් අරන් මැරෙන්න කලින් මැරුණු කෙනා මේක අවබෝධ කරගත්තා නම් අන්න උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න මඟ පූර්ණ කරගන්නට මේ ජීවිත වෙලා ඉන්න කාලය තුල පුළුවන් වෙනවා. එහෙම නැතුව මැරුණාට පස්සේ මැරුණු කෙනාට ඒ පෙට්ටි ඉස්සරහා මේ ගාතාව කිව්ව කියලා එයාට සිතක් සාන්තියක් වෙන්නේ නැහැ. මේකෙන් සිතක් සාන්තියක් වෙන්නේ මෙහි පිට ජීවත් වෙලා ඉන්න අය මේකේ යථාර්ථය තේරුම් ගත්තොත් මේ පංච පාදානස්කන්ධේ තේරුම් ගත්තොත් මේක දුකක්, ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන්නේ දුකක් කියන එක තේරුම් ගත්තොත් මේ වගේ මේ පංචස්කන්ධය තමයි නැවතත් මට ලැබෙන්නේ මේ ඇති කර ගන්න රාග දේශ මොහ තුලින් අසකරණාසේ දිවකමසා පේනවන්නේ ගිහිල්ලා නැවතත් මේ ආකාරයටම මට දුක් විඳින්න වෙනවා කියන කාරණාව තේරුම් ගන්න ඕන. එහෙනම් මේ දුක් විඳිනවා කියන එකෙන් විදින් නිදහස් වෙන්න මොකද කරන්න ඕන? ඉපදෙන එක නවත්ත ගන්න ඕන. පවත්ිතං අපවත්ිතං. තදගනාත එක දේශනා කරේ. එහෙනම් නවත්ත ගන්න නම් මෙන්න මේකේ තියෙන හරි අර්ථය තේරුම් අරන් මැරෙන්න කලින් මෙන්න මේකේ දේශනා කරලා තියෙන වදාළ ඒ පැහැදිලි කරලා තියෙන විදිහට පින්වතුනි අපි මාර්ගය පූර්ණ කරගන්න උත්සුක වෙන්න ඕන. ඒක තමා විසින් තමා කරගන්න ඕන. ඒක තමා සතු දෙයක්. ඉතින් ඒ නිසා තේරුම් ගන්න තථාගතයන් වහන්සේ අපිට මේ දේශනා කර පැහැදිලික වදාරලා තියෙන්නේ මොකක්ද කියන කාරණාව මේ ගාථා රත්නය තුල තියෙනවා උතුම් වූ නිර්වාණය. ඒක කර ගැනීම තමා සතුයි. ඒක අවබෝධයෙන් දකින්න ඕන. තමා විරිය කරන්න උත්සුක වෙන්න ඕන. තෙරුවන් සරණයි.